ඔබ දන්නවාද අපේ පෘථුවිය මතු පිටින් 70%ක්ම තියෙන ජලයයි. හැබැයි අපි මේ සාගරය ගැන දන්නේ ඉතාම අල්ප ප්‍රමාණයක්. ඇත්තටම කිව්වොත් අපි හද ගැන දන්න ප්‍රමාණයටත් වඩා අඩුවෙන් තමයි අපි මේ සාගර පතුල ගැන දන්නේ. අද අපි යන්නේ ලෝකේ ගැඹුරුම තැනටයි. ඒ තමයි මරියානා ආගාධය. මීටර් 11000කට වඩා ගැඹුරු හිරු එළිය පවා නොයන අධික පීඩනයක් තියෙන මේ ආගාධය ඇතුලේ ඇත්තටම තියෙන්නේ මොනවද? අද වීඩියෝ එකෙන් අපි ඒ ගැන සවිස්තරාත්මකව කතා කරමු. මරියානා ආගාධයේ පිහිටීම සහ ප්‍රමාණය ගැන තමයි අපි මුලින්ම කතා කරන්න යන්නේ. පැසිෆික් සාගරයේ බටහිර දෙසට පිහිටා තියෙන මේ මරියානා ආගාධයේ ගැඹුරු කොපමණද කියලා හිතා ගන්න මම ඔබට උදාහරණයක් දෙන්නම්. ලෝකයේ උසම කන්ද වන එවරස් කන්ද අරගෙන මේ ආගාධය ඇතුළට දැම්මොත් එවරස් කන්ද මුදුනට උඩින් තවත් කිලෝමීටර් 2ක විතර ජල තට්ටුවක් ඉතිරි වෙනවා. ඒ තරමටම මේක ගැඹුරුයි. මෙහි ගැඹුරුම ස්ථානය හඳුන්වන්නේ චැලෙන්ජර් ඩීප් කියලයි. මෙතන තියෙන ජල පීඩනය සාමාන්‍ය වායුගෝලීය පීඩනය වගේ 10 ගුණයකටත් වඩා වැඩි. ඒ කියන්නේ ඔබ ඇඟ උඩින් අලි 50ක් විතර හිටගෙන ඉන්නවා වගේ බරක්. ආගාධයේ අදුරු බව හා ඒ ජීවීන් සිටින්නට පුළුවන්ද? මේ තරම් පීඩනය සහ කිසිම එළියක් නැති තැනක ජීවයක් තියෙන්න පුළුවන්ද? පිළිතුර තමයි ඔව්. හැබැයි ඒ ජීවීන් අපි දකින සාමාන්‍ය මසුන් වගේ නෙවෙයි. ඔවුන්ට තමන්ගේ ආලෝකය නිපදවා ගැනීමේ හැකියාව තියෙනවා. ඇස් පෙනීම නැති විනිවිද පෙනෙන සිරුරු සහිත ඒ කියන්නේ ඩීප් සී ස්නේල් ෆිෂ් වැනි මසුන් මෙහි ජීවත් වෙනවා. ඔවුන් මේ අධික පීඩනයට ඔරොත්තු දෙන විදිහට තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. මෙතන තියෙන තවත් පුදුම සහගත දෙයක් තමයි සෙනෝෆියෝෆෝස් කියන ඒකසෛලික ජීවීනුත් මේකේ ඉන්නවා. මේවා සාමාන්‍ය සෛල වලට වඩා හුඟක් විශාලයි. හරි, අපි දැන් බලමු මිනිසා සිදු කළ ගවේෂණයන් පිළිබඳව. මේ ආගාධේ පතුලටම යන්න සමත් වෙලා තියෙන මිනිසුන් 40ක් විතරයි. 1960 වර්ෂයේදී ට්‍රයිස්ට්‍රයා නැව මුල්වත්තාවට පතුලටම ගියේ ඩෝන් වෝල්ස් සහ ජැක් පිකාඩ් යන අයයි. ඔබ දන්නවාද? සුපිරි චිත්‍රපට අධ්‍යක්ෂක ජේම්ස් කැමරන් පවා 2012 තනිවම මේ ආගාධේ පතුලටම ගියා. ඩීප් සී චැලෙන්ජර් යානයෙන් තමයි ඔහු මෙම ගවේෂණය සිදු කළේ. ඔහු පවසා තිබුණේ ඒ පරිසරය හරියට වෙනත් ග්‍රහලෝකයක් වගේ කියලා. කිසිම හඩක් නැති සම්පූර්ණයෙන්ම හුදකලා වුණු අදුරු ලෝකයක් වගේ කියලා තමයි ඔහු නම් පවසා තිබුණේ. මරියානා ආගාධෙන් හමුණු වෙනත් අභිරහස් ගැන දැන් අපි සොයා බලමු. බොහෝ දෙනා විශ්වාස කරනවා අතීතයේ විසු යෝධ මෝරෙකු වන මෙගලඩෝන් තවමත් මේ ආගාධය තුල ජීවත් වෙනවා කියලා. අන්තර්ජාලය පුරා පැතිර යන ලොකු ප්‍රශ්නයක් තමයි මේක. මීට වසර මිලියන ගණනකට පෙර වද වී ගියායයි සැලගෙන අඩි 50ක් පමණ දිග මෙගලඩෝන් මෝරුන් මේ ආගාධයේ සැකවී සිටිනවාද යන්න අදටත් අභිරහසක්. විද්‍යාඥයින් නම් පවසන්නේ අධික සීතල නිසා එය සිදුවිය නොහැකි යන්නයි. නමුත් ආගාධයේ පතුලෙන් හමු වූ ඇතැම් අමුතු ශබ්ද නිසා මේ සැකේ තවමත් මිනිසුන් අතර පවතිනවා. ඒ වගේම තමයි ඔයා දන්නවද මීටර් 8000කට වඩා ගැඹුරකදී කැල්සියම් කාබනේට් පවා දිය වී යනවා කියලා. ඒ කියන්නේ සාමාන්‍ය මාළුවෙකුට උනත් ඇටකටු සහිත වෙයි ජීවත් වෙන්න බැහැ කියන එක. ඒ නිසා ඒ සිටින ජීවීන්ගේ සිරුරු බෙහෙවින්ම මුදුයි. ඔවුන්ගේ සිරුරු නිර්මාණය වෙලා තියෙන මේ මාරාන්තික පීඩනයට ඔරොත්තු දෙන විදිහටයි. ඒ වගේම තමයි මරියානා ආගාධයේ ඇති පාසාන මීටර් වසර මිලියන 180කට පමණ පැරණි. මේ ලෝකයේ ඇති පැරණිතම සාගර පතුලක් ලෙසද සැලකෙනවා. පෘථිවි තැටි එකිනෙක ගැටීමෙන් ඇතිවුණු මේ මහා ආගාධය පෘථිවියේ අභ්‍යන්තරය ගැන ඉගෙන ගන්න ලැබෙන හොඳම විද්‍යාකාරයක් ලෙස වුණත් අපිට පවසන්න පුළුවන්. ඔයා හිතන්නේ මේ සාගර පතුල නිහඬයි කියලාද? අපි හිතන්නේ මේ ආගාධ පතුල නිහඬයි කියලා. හැබැයි මේක ඇත්තටම නිහඬ නෑ. 2015 වසරේදී විද්‍යාඥයින් එහි යවු හයිඩ්‍රොපෝන් භාවිතයෙන් ඉතා පැහැදිලිව තල්මසුන්ගේ ශබ්ද, නැව්වල එන්ජින් හඩ සහ භූමිකම්පාවල ශබ්ද පවා මේකට ඇසිලා තියෙනවා. ජලය හරහා ශබ්දය ගමන් කරන වේගය නිසා මරියානා ආගාධය හරියට යෝධ ශබ්ද කූඩුවක් වගේ කියලාද අපිට හඳුන්වන්නට පුළුවන්. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ විද්‍යාඥයින් පවා විශ්වාස කරනවා මේ ආගාධ පතුලේ තවමත් සොයා නොගත් විශාල මුහුදු ජීවීන් සහ අමුතු රසායනික ක්‍රියාවලින් සිදු වෙනවා කියලා. සමහර විට පෘථිවියේ ජීවය ආරම්භ වුණේ මේ වගේ ගැඹුරු තැන් වලින් වෙන්න උනත් පුළුවන් කියලා ඔවුන්ද පවසා සිටිනවා. මරියානා ආගාධය කියන්නේ සෝබාදාමේ තවත් එක් මවිත කරවන නිර්මාණයක් පමණයි. අපි තාමත් ඉන්නේ මේ මහා සාගරයේ රහස් වලින් 5% විතර දැනගෙන. ඉදිරියේදී තාක්ෂණයේ දියුණු වීමත් එක්ක අපිට තවත් අලුත් දේවල් දැනගන්න ලැබේවි. ඉතින් මරියානා ආගාධය ගැන ඔබ මොකද හිතන්නේ? පෘථිවිය මේ වගේ තවත් අභිරහස් තැන් දැනගන්න කැමතිද? පහලින් අපිට කමෙන්ට් කරගෙන යන්න. ඉතින් මේ වගේ තවත් වීඩියෝ එකකින් ළඟදීම දවසක හමු වෙමු. එතෙක් රැඳී සිටින දිගටම ඔබේ ආදරණීය විස්ම පියසත් එක්ක. ඉතින් අදට අපි ගිහින් එන්නම් ඔබට සුබම සුබ දවසක්.